Hello ළමයි ඔයාලට කොහමද? මම හිතන ඔයාලා හැමෝම පාරිස්සමෙන් සතුටින් නැති කියලා. ඔයාලා දැනටමත් thumbnail එකෙන් දන්නවා ඇතිනේ මොකද්ද මේ vlog එක කියලා. ඉස්සරවම මේක trip vlog එකක් කියලා කිව්වට මේක දවස් 2-3ක vlog එකක් ළමයි. මට පුළුවන් විදිහට vlog එක record කරගත්තා. අපි බලමු vlog එක කොහොමද කියලා. හැම දෙයකටදී මාත් එක්ක ඉන්න තාත්තා තමයි. තාත්තත් එක්ක තමයි යන්නේ. හෝල් එකට ගිහිල්ලා වැඩ පටන් අරගෙන කොහොම හරි ෂෝ එක ඉවර වෙලා අපි හරියටම 7 විතර වෙනකොට නුවරින් පිටත් වුණා. දැන් වෙලාව හරියටම 7යි. අපි 7 වෙනකොට තමයි පිටත් උනේ. හෝල් 3යිමයි දාගන්නත් එපා. අපි ඉස්සරම අපේ හෝල් එක නැගලා ඊට පස්සේ අනිත් හෝල් දෙක ඒවත් දාගෙන අපි ගමන පටන් ගත්තා. අපි යනකොට හරියටම 10යි 10 මාර විතර වුණා. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ යන්නේ කෑම කන්න. කෑම කාලා එහෙම අපි ඇත්තම කිව්වා තමයි රෑ නිදාගත්තේ නෑ. මොකද මාර ලස්සනයි view එක. ඉතින් අපි චුට්ටක් ඇහැරලා හිටියා. චුට්ටක් නෙමෙයි. ඉතින් අපි මුළු රෑම ඇහැරලා හිටියා. කට්ටි සින්දු කීකීති විනෝද වුණා. ඔය පේන්නේ අපි ඉන්න හොටෙල් එක. හොටෙල් එක අයිනේ මම ඉතින් බීච් එක තිප්පේ පේනවනේ වලට ලස්සනයි නේද? ඉතින් ඔය විදිහට වොෂ් එක උදාගෙන ඇවිල්ලා පොඩ්ඩක් වටයක් දාලා ළමයි good morning. දැන් 9:00 විතර ඇති වෙලාව. දැන් තමයි නැගිට්ටි. හරිද? වොෂ් එකක් දාගෙන එන්නම් ඉක්මනටම ගිහිලා මේ ඊයේ රෑ කොහොම හරි 7:00 විතර වුණා අපි. වැඩක් කරලා එහෙමම තමයි ආයෙ ගෙදර ආවේ. ඉතින් කොහොම තමයි වුණේ. මම ගිහිල්ලා කළා වොෂ් එකක් දාගෙන එන්න. මොනත් එක්ක ගොඩක් අලු වෙලා ළමයි අවුවේ නැටුවානේ ඉතින්. එතකොට ඉතින් එහෙම තමයි පිම්පල්ස් දාලා තනින් තන. දවල් වෙලා තේක බීලා මම ලෑස්ති වුණා හවස් වැඩට යන්න. ළමයි 3:20 විතර. දැන් මම වැඩට යන්න ලෑස්ති වෙන්න තමයි යන්නේ. ලෑස්ති වෙන්න තමයි යන්නේ කොට ලෑස්ති වුණා. කොන්න ෂොට් අප් පීලා ලිප්ස්ටික් එකක් ගාගෙන යන්න. ඉතින් රස්නේ ළමයි. කොන්න මෙහෙම දාලා පොඩි ලිප්ස්ටික් චුට්ටක් දාමු මම. හොඳටම කළු වෙලා ඉන්නේ. රෙඩි වුණාද හන්ද? හරිනේ. ඉලක්ක ගත්තා. ඊපස්සේ
තියෙන්නේ. හරි ඔම් තමයි යන්නේ. අයිලයිනර් එක ගන්න ගත්තා. ලිප්ස්ටික් එක ගත්තා. එච්චරයි. එහෙනම් අපි අනිත් ගම හම්බ වෙමු. ගෙදර ආවා. එනකොට 7:00 විතර වුණා. ඇවිල්ලා වොෂ් එකක් දාගත්තා. දැන් අපි මොනවද කමු. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. bye bye.